සංවිධානය කියන පාඩම තුළ අපිට පළමුවෙන්ම හමු වන මාතෘකාවක් විදිහට සාකච්ඡා කරන්න පුළුවන් තනි පුද්ගල ව්‍යාපාර නැත්නම් අපි කියනවා ඒක පුද්ගල ව්‍යාපාර කියලා. නැත්නම් එහෙමත් නැත්නම් අපි කියන්න පුළුවන් කේවල ස්වාමී ව්‍යාපාර කියලා. ඉතින් දැන් අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ. එහෙමත් නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාරයක තවත් විදිහකින් කියනවා නම් කේවල ස්වාමී ව්‍යාපාරයක ලක්ෂණ තමයි අද අපි සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ. ඉතින් දුවේ පුතේ පළමුවෙන්ම ලක්ෂණය විදිහට අපි හඳුනා ගන්නවා අයිතිකරුගේ වගකීම අසීමිත බව. අයිතිකරුගේ වගකීම අසීමිතයිලු තනි පුද්ගල ව්‍යාපාරයක. කොහොමද මේක වෙන්නේ? අපි උදාහරණයක් විදිහට හිතමු ඔයා පුතේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඔයා තනියම නේ තනි ඒක පුද්ගල ව්‍යාපාරයක් ඔයා ආරම්භ කරනවා පුතේ. ඒක පුද්ගල ව්‍යාපාරයක් ඔයා ආරම්භ කරනවා. මේ ඒක පුද්ගල ව්‍යාපාරය ආරම්භ කරලා පවත්වාගෙන යද්දී ඔයාගේ ව්‍යාපාරය දිගින් දිගටම අලාභ ලබන්න පටන් ගන්නවා. එක්තරා තැනකදී ඔයාගේ ව්‍යාපාරය දිගින් දිගටම අලාභ ලබන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙද්දී ඔයා මේ ව්‍යාපාරයෙන් බැංකු ණය පවා අරන් තිබ්බා. බැංකු ණය පවා ලබාගෙන තිබ්බා. අපි උදාහරණයක් විදිහට කියමු ලක්ෂ 5ක බැංකු ණයක් ලබාගෙන තිබ්බා කියලා. හරි. එතකොට මේ ව්‍යාපාරය දිගින් දිගටම අලාභ ලබද්දී ඔයාට පුතේ මේ බැංකු ණය මගේ ව්‍යාපාරයේ අලාභ ලබනවා මට දැන් බැංකු ණය ගෙවන්න විදිහක් නැහැ කියලා ඒ වගකීමෙන් ඈත් වෙන්න බෑ අයිතිකරු විදිහට. මොකද මෙතනදී ඔයා විතරයි මේ ව්‍යාපාරයේ ඉන්නේ නේ. ඒකනේ අපි කිව්වේ ඒක පුද්ගල ව්‍යාපාරයක්. මේක ඒක පුද්ගල ව්‍යාපාරයක්. ඒ නිසා අපි ඒක පුද්ගල ව්‍යාපාරයේදී හඳුනා ගන්න පළවෙනි ලක්ෂණය වන්නේ අයිතිකරුගේ වගකීම අසීමිතයි. එහෙනම් පුතේ ඔයා මේ බැංකු ණය ව්‍යාපාරයේ අලාභය ලැබුවට මේ බැංකු ණය කවදා හරි ඔයාගේ පෞද්ගලික දේපලක් හරි විකුණලා. ඒ කියන්නේ ඔයාගේ ගෙදර තියෙන මොනවා හරි. ව්‍යාපාරයයි ගෙදරයි කියන්නේ දෙකක් නේ. ව්යාපාරයයි ඔයා ජීවත් වෙන නිවසයි කියන්නේ දෙකක්. නේ? ඔයාගේ ව්‍යාපාරය එන්නෙන්නම අලාභ ලබනවා නම් එහෙනම් ඔයාගේ ව්‍යාපාරයේ බැංකු ණය බාහිර වගකීම් වලටත් වගකීමක් දරලා තියෙනවා නම් ඒක ඔයාගේ පුතේ පෞද්ගලික දේපල විකුණලා හරි ඔයා මේ ව්‍යාපාරයේ නමින් ගත්ත වගකීම බැංකු ණය බාහිර පාර්ශවයන්ට වෙච්ච වගකීම ගෙවන්න වගකීමෙන් බැඳී සිටිනවා. ඒකට අපි කියනවා පුතේ අයිතිකරුගේ වගකීම අසීමිතයි. සීමාවක් නැහැ. ඔයාගේ පෞද්ගලික දේපල දක්වා එක විහිදෙනවාමයි. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ පුතේ දෙවැනි